එකමත් රටක ආයේ අමාපෙම් හසකෙන් යයි පිපින්නම් විඳින්නම් ආදරේ වයන්නම් හදවීනාවේ Hello guys, welcome back to my YouTube channel. ඉතින් ඔන්න අදත් ලස්සන vlog එකක් අරගෙන ආවේ ඉතින් ඔයාලට. එන වීඩියෝ එකට. Hi Ken. Hi. Hi guys, welcome back to my YouTube channel. මේ ඉතින් මගේ අයියාගේ පොඩ්ඩ දෙන්න. එයාලවත් අද vlog එකට එකතු කරගත්තා මම. උදේම ඉතින් ලෑස්ති වෙලා මේ යන්නේ. ඉතින් අද පොසොන් දවස් නිසා දන්සල් අඳින්න. ඉතින් අද පොසොන් සමරන්නේ රත්නපුරේ මම. මොකද මේ පාර පොසොන් කලාප දින රත්නපුරේනේ. හරි එහෙනම් අපි බලමු පොසොන් දවස කොහොමද මම ගත කරන්නේ කියලා. ගොඩක් ලස්සන දේවල් තියෙනවා. ඉතින් දිගටම වීඩියෝ එකත් එක්ක ඉන්න. හැමෝම දන්න රත්නපුරයේ පිහිටි ඓතිහාසික සමන් දේවාලයට තමයි අද මම ඇවිල්ලා ඉන්නේ. ඉතින් මම පෞද්ගලිකව මේ ස්ථානට තියෙන මාරම ලැබියාවක්. මොකද කියනවා නම් ඒක මෙතෙන්ට ආවම මාර නිස්කලංක බවක් සැනසීමක් දැන නිසා මම දෙනියා වුණත් මට පුළුවන් හැම වෙලේම කියන්නේ මම මාසෙකට සැරයක් හරි අනිවාර්යයෙන්ම එනවා. මොකද මම ඒ තරම් මෙතෙන්ට මාර ලැබි සහ මාර හිතට සැනසීමක් දැන නිසා මම මෙතන ගොඩක් ඉන්න කැමති කෙනෙක්. මේ තියෙන්නේ සමන් දේවාලේ තියෙන පැරණි ස්තූපේ. ගොඩක් කාලක ඉතිහාසයේ තියෙන වටිනා තරම් මේක. දේවාලයට එන ගොඩක් අය මේකේ ස්තූපේ වටේ ගිහිල්ලා වන්දනා කරනවා සහ ප්‍රාර්ථනා කරනවා. මොකද හරිම නිස්කලංක වාතාවරණයක් තියෙන නිසා මෙතන ටිකක් වෙලාවක් ඉඳගෙන හිටියත් හිතට මාර්ම සැනසීමක් දැනෙනවා. ඉතින් पानी सीतनी सागरले जहाँ අපි දැන් එනකම් මම ඉතින් ඉඟුරු දාපු ප්ලේන් ටිකුත් එක්ක මාළු පාන් කන්න තමයි යන්නේ. ඉතින් ගොඩක් දිගට තිබ්බ පොලිමේ එනවාට ඉතින් අපි පොලිමේ ගිහිල්ලා ගත්තා. ඊට පස්සේ ඉතින් අපි ගියා අයිස්ක්‍රීම් දන්සලකට. එතන ඊට පස්සේ තිබ්බේ චිකන් සුප් දන්සලකුයි රෝස් පානොයි. ඒකත් ගොඩාක් පොලිමෙන් දියා එනවාට ඉතින් අපි ගිහිල්ලා ඔයාගේ කප් වලට තමයි යාළ සුප් දුන්නේ උණුවට. හරිම රසයි. දැන් වෙලාව 5:59යි. ඉතින් අපි දැන් යන්නේ පොත්ගුල් විහාරය බලන්න. ඉතින් අපි බලමු. ෆස්ට් ටයිම් තමයි පොත්ගුල් විහාරය යන්නේ. බලමු මොනවා වගේද කියලා පිටින් උඩට යන්න තියෙනවා සෑහෙන්න. පඩිපෙළ වලින් තමයි යන්න ඕනේ. අර ඈත ඔයාලට පේනවා ඇති සෙනඟ ගොඩක් ඉන්නවා. උඩට යන්න ඕනේ. ඉතින් අපි බලමු උඩහට ගිහිල්ලා. මේ විහාරය ශ්‍රී ලංකාවේ ඉතා පැරණි බෞද්ධ සිද්ධස්ථානයක් ලෙස සැලකෙන අතර අතීතයේ භික්ෂුන් වහන්සේලාගේ ත්‍රිපිටක සහ අනෙක් පූජනීය පොත්පත් ආරක්ෂා කරලා තිබ්බ ස්ථානයක් කියලා තමයි ජනප්‍රවාදයේ සඳහන් වෙන්නේ. ඒක නිසාම මේකට පොත්ගුල් විහාරය කියලාත් කියනවලු. මෙහි පැරණි ගල් නිර්මාණ, පුරාවිද්‍යාත්මක නටබුන්, සංසුන් පරිසරය සහ ස්වාභාවික සුන්දරත්වය නිසාම ඉතිහාසයට සංචාරයටත් කැමති අයට බොහෝ දෙනෙක් මෙතෙන්ට පැමිණලා ඉන්නවා. ඉතින් මමත් පළවෙනි පාරට තමයි මේ තැනට ගියේ. ඔතනින් ඇතුළට යන්න තියෙනවා පොඩි ගුහාවක්. ඒක තනිකර ගලකින් තමයි ඒ ටික නිර්මාණය කරලා තියෙන්නේ. ඔතනින් ඇතුළට වෙන්න යන්න පුළුවන්. ඉතින් ඒ රජතුමාගේ ආරක්ෂාව සඳහා උමම් මාර්ගයක් හදලා තියනවා කියලා විස්තරයක් ගහලා තියෙනවා. ඉතින් බුදුහාමුදුරන්ගේ පිළිමයට ඇතුළෙන් තමයි ඉතින් ඔය සේරම තියෙන්නේ.
ඔය ඔයාලට පේන්නේ බුදුහාඳුරන්ගේ පිටිපස්සෙන් තමයි යන්න පොඩි අඩිපාරක් වගේ හදලා තියෙන්නේ. ඉතින් මේ උමගේ ඇතුළට යන්න පුළුවන් ගොඩක්. යන්න බෑ අපිට නම් අපි උස මහත පොඩි ළමයිට වගේ නම් යන්න පුළුවන්. මේ ලිඳෙන් මල් දැමම සමන් දේවාලයෙන් මතුවෙනවා කියලා කියනවා. මම හරියටම දන්නේ නැහැ ඒකේ විස්තරේ. ඉතින් ඔය සතුරු කණ්ඩායමක් එහෙම ආවා සංඥාවක් විදිහට මල් දානවලු ඒවා එහෙම මතුවෙනවලු මෙහෙම මතුවෙනවලු ඔන්නෝම කියනවා. ඉතින් ලොකු විස්තරයක් තියෙනවා. ඉතින් අපි එළියට ආවට පස්සේ මෙහාට එන්න තියෙනවා. ඒක තනිකර ලොකු ගලක්. ඒ ගල ඇතුලේ තමයි සේරම දේවල් හදලා තියෙන්නේ. ඉතින් ඔහොම තමයි අපිට පරිසරය පේන්නේ. හරිම ලස්සන නිස්කලංක සුන්දර පරිසරයක් තියෙන්නේ. ජනප්‍රවාදයට අනුව නිශංක මහ රජතුමා මේ ස්ථානය භික්ෂුන් වහන්සේලාගේ පොත්පත් ආරක්ෂා කරගැනීමට තමයි පොත්ගුලක් ඉදි කරලා තියෙනවා කියන්නේ. ඒක නිසාම තමයි ජනතාව මේකට පොත්ගුල් විහාරය කියලා අදටත් කියන්නේ. මේක ලංකාවේ සහ ආගමික උරුමයක් ලෙස සැලකෙනවා. ඉතින් මේ වන විට රත්නපුරේ ඉන්න කෙනෙක් නම් ඉතින් අනිවාර්යයෙන්ම ගිහින් ඇති. නැති අයත් යන්න ලොකු පුරාවිද්‍යාත්මක කතාවක් මේ විහාරස්ථානයේ තියෙනවා. ඉතින් රහවසට ගියාම මාරම ලස්සන view එකක් බලන්න පුළුවන්. අර ගොඩක් ඈත කඳුකර එහෙම පේනවා. ඉතින් ඔහොම තමයි ඉතින් පොත්ගුල් විහාරය බලන්න ගියම මම first time ගියේ. ඉතින් හරිම ලස්සන තැන සමන් දේවාලය වගේ මෙතෙන්ටත් මම ආර කැමති වුණා. මොකද view එක ඓතිහාසික කතාව ඒ දේවල් මම අහද්දී මට මාර පැහැදීමක් ඇත්තම ඒ තැන ගැන. මේ තියෙන්නේ කුරුවිට ටවුන් එකේ තිබිච්ච තොරණ. මේකේ කතා වස්තුවක් තිබ්බේ. මට ඒක මොකද්ද කියලා හරියට මතක නැහැ. ඉතින් ඔන්න තමයි තොරණ තිබ්බේ. හරිම ලස්සන. මේ තියෙන කුඩු ටික හදලා තියෙන්නේ කුරුවිට පොලිසියෙන් රත්නපුර පොලිසියෙන් ඒ වගේ ස්ථාන වලින් තමයි මෙතන කුඩු ටික හදලා තියෙන්නේ. ඊට පස්සේ ආයෙමත් රත්නපුරේ ඇවිල්ලා රත්නපුරේ තොරන් බලන්න බැරුණා. ලොකු සෙනගක් ඉඳපු නිසා පොලිසියෙන් ආයෙ යන්න කිව්වා අපිට. ඉතින් ඔහොම තමයි අද දවස ගියුනේ. හරි ඉතින් අද මම vlog එක ඉන්ඩ් කරනවා. ඉතින් මං ආයෙමත් දවසක ලස්සන vlog එකක් අරන් එන්නම්. හැමෝම පරිස්සමට ඉන්න හැනම් ගිහින් එන්නම්. bye